කොච්චි කඩේ පල්ලි යනවා. හායි ළමයි ඔන්න ඉතින් කිව්වත් වගේ යන්නේ අපි කොච්චි කඩේ පල්ලි. මං ගොඩාක් දවසක් ඉඳන් බලාපොරොත්තුෙන් ඉන්න ගමනක් අද තමයි මට යන්න උනේ. ඉතින් මට ඒකටම හරියන හොඳ යාළුවෙකුත් අද හම්බුණා. ඉතින් අපි ගමන පටන් ගත්තේ බොරැල්ලේදී. මේ යන්නේ බොරැල්ල ස්ටෑන්ඩ් එක පැත්තට. ඔයාලට ඇත්තම කිව්වොත් මං අද තමයි ෆස්ට් ටයිම් කොච්චි කඩේ පල්ලියට යන්නේ. ඉතින් පල්ලිය ළඟින් එහාට මෙහාට කොච්චරවත් අපි ගියත් පල්ලියට යන්න උනේ නැහැ. ඉතින් ඔන්න පිටකොටුවට යන්න බස් එකක් ගත්තා. මේ යන්නේ මමයි මගේ යාළුවයි. පිටකොටුවෙන් බස් එකෙන් බැහැලා අපි කල්පනා කරේ ඇඟටත් හොඳයිනේ එක්සර්සයිස් වලට ටිකක් පයින් ගියාම. ඒ නිසා පිටකොටුවේ ඉඳන් පයින්ම කොච්චි කඩේ පල්ලිය ළඟට පොඩි කයියකුත් දාගෙන යමු කියලා මෙන්න මෙහෙම ඉතින් අපි දෙන්න ගියා. මෙහෙම යද්දී අපි දෙන්නට ඉතින් පොඩි තිබහක් ආවා. අපි දෙන්න නෙස්කැෆේ දෙකකුත් දීලා මෙන්න මේ විදිහට කොච්චි කඩේ පල්ලිය පේන මානයටම ඇවිත්. මේ තියන්නේ ඔයාලා කවුරුත් දන්නවනේ කොච්චි කඩේ පල්ලිය. ඉතින් අපි එන්ට්‍රන්ස් එකේම තියෙන සිකියුරිටි පොයින්ට් එකෙන් චෙක් ඉන් වෙලා මුලින්ම ආවා එතන තියෙන මෙන්න මේ පොඩි කඩේට. එතනට ආවේ ලක්ෂානි කිව්වා මට පොඩි ගිෆ්ට් එකක් අරන් දෙනවා කියලා. ඉතින් අපි බලමු එයා මට මොකද්ද මේ දෙන්න හදන්නේ කියලා. මොකද එයා කැතලික් යාළුවෙක්. එයා මේ ගැන හැම දෙයක්ම දන්නවා. ඉතින් මම බුද්දිස්ට්. ඉතින් එයා මට මේ හැම දෙයක් ගැනම කියලා දෙනවා සහ එයා තමයි අද මාව ගයිඩ් කරන්නේ. අන්නේ තෑග්ග තමයි එයා මට අරන් දුන්නේ. ඒකෙන් වෙන්නේ අපිට ආරක්ෂාවක් ලැබෙන එක කියලා තමයි එයා අපිට කිව්වේ. හරියට අපි අර බුද්දිස්ට් අය පිරිත් නූල් ගැට ගහන්නේ. අන්න ඒ වගේ අපිට තියෙන ආරක්ෂාවක් කියලා තමයි එයා මට කිව්වේ. ඉතින් කොච්චි කඩේ පල්ලියට ආපු නැති යාළුවෝ ඉන්නවා නම් මම මේ එයාලට තමයි මේ හැම දෙයක්ම පෙන්වන්නේ. ඉතින් ඔයාලත් බලන්නකෝ මේක ඇතුළ මොන වගේද තියෙන්නේ කියලා. මං හිතන්නේ හැම ආගමකින්ම අපිට වෙන්නේ අපේට ආධ්‍යාත්මික සුවයක් ලැබෙන එක. ඒ නිසා අපි හැම ආගමකටම ගරු කරන ගමන් අපිට පුළුවන් වෙලාවට පන්සල් යන්න, අපිට පුළුවන් වෙලාවට පල්ලි යන්න, අපිට පුළුවන් වෙලාවට කෝවිලට යන්න සහ ඒ වගේ හැම ආගමික ස්ථානයකටම ගියා කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන්නේ ඉතින් දේව මෙහෙයන් කරන තැන. හරිම ලස්සනට හදලා තියෙනවා. අපේ පන්සලකට ගියත් අපිට දකින්න පුළුවන් මේ වගේ ලස්සනට ඒ බිතුසිතුවා මැන්දලා ඒක ලස්සනට අපේ හිත පැහැදෙන විදියට තියනවානේ. ඉතින් මෙතනත් ඒ වගේම තැනක් තමයි. ඉතින් මගේ යාළුවා එයාගේ ආගම සිහි කරනකන් මම පැත්තකට වෙලා මෙතන හැම දෙයක්ම බැලුවා. ඉතින් ඔයාලටත් මේ හැම දෙයක්ම පෙන්වන්නේ මෙතනට නොගිහපු කවුරුම හරි කෙනෙක් ඉන්නවා නම් එයාට ගොඩාක් වටිනවා කියලා හිතලා. අවසානෙටම ඉතින් අපි ආවා මෙන්න මෙතනට. මෙතන තමයි ඉටිපන්දම් පත්තු කරන තැන. මං හරි ආසාවෙන් හිටියේ මෙතනට එන්න. මොකද ඒක අපිට හරි අලුත් අත්දැකීමක්. මං කිව්වේ බෞද්ධයෙක් වෙන අපිට අපි සාමාන්‍යයෙන් පොල් තෙල් පහන්නේ පත්තු කරන්නේ පන්සලකට ගිහිල්ලා. මෙයාලා පත්තු කරන්නේ ඉටිපන්දම්. ඉතින් මමත් ඒ අත්දැකීම මෙන්න මේ විදිහට ගත්තා. ඔයාලත් මං වගේ මේ තැනට යන්න ගොඩාක් ආසාවෙන් ඉන්න ඒත් ගිහිපු නැති කෙනෙක් නම් අනිවාර්යෙන්ම යන්න. ගිහිල්ලා ඒ අත්දැකීමත් විඳින්න. ඉතින් මෙන්න මේ විදිහට මමත් ප්‍රාර්ථනාවක් හිතලා මේ ඉටිපන්දම් මෙතන ගැහුවා. ඉතින් මේ වීඩියෝ එක බලන් හිටපු ඕනම ආගම කෙනෙක්ට ජේසු පිහිටයි. ආයෙමත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.